හරි ආයිබෝන් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අද ඇවිල්ලා දවස වෙන්නේ 2026 ජූලි 17. දැන් වෙලාව 11:08යි රයිට්. එතකොට මේ B දුන්න BTC ෂෝට් ට්‍රේඩ් එක තවම රන් වෙනවා රයිට්. හරිද? එතකොට මෙතන ෂෝට් ට්‍රේඩ් එක රන් වෙනවා. දැන් හරි. දැන් අපි බලමු දැන් ඊළඟට මාකට් එකේ ගන්න පුළුවන් ඒ කියන්නේ මේ මොනවද තියෙන ඔපචුනිටි කියලා මේක තව මාකට් එක සෙල් වෙයිද මේ වේද කියලා. එතකොට මම ඒකට අද මේ විශේෂම තෝරගන්න මේ කොයින් ග්ලාස් කියන වෙබ්සයිට් එකට මම ගිහලා බලමු ඒකේ තියෙන ඉන්ඩිකේටර් එක යූස් කරලා මොනවද තියෙන මේ බිට්කොයින් වලට සම්බන්ධව මොනවද තියෙන්න පුළුවන්කමක් තියෙන කියලා බිට්කොයින් වල රයිට් හරි. එතකොට මෙහෙම මෙතන කොයින් ග්ලාස් එකට ගියපුවාම මේකේ මේ සම්පූර්ණ chart එක දාගෙන මම ඉන්නේ රයිට්. එතකොට මම මේකේ දැන් තියෙන මේ ටික මම එකින් එක පැහැදිලි කරන්න මෙතන තියෙන ටික හරිද. මෙතන මේ ඉස්සරවම තියෙන්නේ අපේ ඒ කියන්නේ ප්‍රයිස් එක මේ වෙනකොට ට්‍රේඩ් වෙනවා 63083.3 කියන ලයින් එක. ඊට පස්සේ තියෙනවා CVD ඉන්ඩිකේටර් එක, ඊට පස්සේ ආයෙ තියෙනවා ස්පොට් CVD එක, ඊට පස්සේ තියෙනවා ෆන්ඩින් රේට් එක, ඊට පස්සේ තියෙනවා OI එක, ඕපන් ඉන්ට්‍රස්ට් එක, ඊට පස්සේ තියෙනවා බිඩ් ඇන්ඩ් ආස්ක් එක. රයිට් හරි. එතකොට මේකේ මේ පළවෙනි chart එක ගත්තාම මේක ඇවිල්ලා රයිට් මේ පළවෙනි chart එක ගත්තාම මේක ඇවිල්ලා මේ බිට්කොයින් එකේ දැනට වර්තමාන ට්‍රේඩ් වෙන මාකට් එක මේක බිට්කොයින් එක රයිට් හරිද. එතකොට මේක දැන් මම මෙතන ඉන්නේ 1 hour time frame වල. එතකොට දැන් බලද්දි මේක 64ට ආසන්නව දැන් 63042 වගේ ට්‍රේඩ් වෙනවා. එතකොට දැන්ට මේක එන විදිහට බොහෝ දුරට මෙතන පල්ලේ 62000 වගේ සීමාවට එන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට short term weak movement එකක් තමයි දැන්ට තියෙන්නේ. හරි එතකොට ඉන්වස්ට්මන්ට් ඊට පහළින් තියෙන සමාවෙන්න ඕනේ පොඩි හැම්බිලි සමරුවක ඉඳලා ඉන්නේ. එතකොට මේ දෙවෙනි එක තමයි මේ CVD ඉන්ඩිකේටර් එක. එතකොට මේකෙන් අපිට බලා ගන්න පුළුවන් මාකට් එක වර්තමානයේ දැන්ට බයි මාකට් එක බයිද මාකට් එක සෙල්ද කියලා දෙන එක. එතකොට මේ CVD එක අප් නම් අපිට ඒ කියන්නේ බයස්ලා ඇවිල්ලා කියලා මාකට් එකට හොයන්න පුළුවන් මේ මෙතන දැන් මෙතන CVD ඉන්ඩිකේටර් එක මේ රයිට්. එතකොට මෙතන මේ CVD ඉන්ඩිකේටර් මේක අප් නම් දැන් අපිට මෙතන හොයන්න පුළුවන් මාකට් එකට. ඒ කියන්නේ මේ බයස්ලා එනවාද කියලා. එතකොට දැන් මේක CVD එකම ඩවුන් වෙලා තමයි තියෙන්නේ. එතකොට දැන්ට මාකට් එකට බයස්ලා ඇවිල්ලා නැහැ. එතකොට ඒ කියන්නේ ඇග්‍රෙසිව් සෙලර්ස්ලා ටිකක් වැඩි මාකට් එකේ. මාකට් එකේ බොහෝ දුරට තව ටිකක් බෑරිෂ් පැත්තට කන්ටිනියු වීමේ අවදානමක් මේ හැකියාවක් තියෙනවා. එතකොට ඊළඟ තමයි මේ වැදගත්ම දේ තමයි මෙතන මේ දෙවෙනි එක මේක මේ ඇවිල්ලා මේ ස්පොට් CVD එක. එතකොට මේ ස්පොට් CVD එක කියන්නේ ඕකේදී අපිට පුළුවන් වෙන්නේ ස්පොට් මාකට් එකේ ඇත්තටම බිට්කොයින් ගන්නවද විකුණනවද කියලා හොයන එක තමයි මේ ස්පොට් CVD එක යටතේ වෙන්නේ. ඒතර මෙතන ස්පොට් මාකට් එකේ දැනට දිගින් දිගටම මිල CVD දිගටම මෙතන ඉඳලා මෙතන CVD එක මෙහෙම දිගටම පල්ලෙහාට යන්නේ. එතකොට ස්පොට් මාකට් එකේ දැනට ඒ කියන්නේ බයස්ලා ඇවිල්ලා නැහැ. මේ ස්ට්‍රෝන් වෙලා නැහැ බයස්ලා. ඒ කියන්නේ බයස්ලා ඉන්නවා බයි කරපට ඉන්නවා ස්ට්‍රෝන් බයස්ලා නැහැ. දැනට මේ CVD මාකට් එක තියෙන්නේ මේ සෙල් ප්‍රෙෂර් එක තමයි CVD මාකට් එක තියෙන්නේ. එතකොට long term accumulation එක තවම හොඳට ඒ කියන්නේ පේන්නේ නැහැ තාම මේ accumulation එකක් තාම සෙල් වෙනවා කියන්නේ accumulation එක කියන්නේ මාකට් එකට අවශ්‍ය සල්ලි උඩට යන්න අවශ්‍ය සල්ලි ටික එකතු කරන අවස්ථාව. එතකොට ඒකත් බුලිෂ් තත්ත්වෙට දෙන්න right. next එක ඊට පස්සේ මේ chart එක මේක ඇවිල්ලා මේ funding rate කියන එක හරිද? මේ funding rates. එතකොට මේ funding rates එක ගත්තාම මේකෙදි වෙන්නේ අවලදන් funding rates ගැන ඒ කියන්නේ බයස්ලා සෙලස්ලා ගෙවන funding rate සෙලස්ලා බයස්ලා ගෙවන. එතකොට මෙතන මේ දැන්ට funding rate එක ගත්තාම 0.078ක funding rate එකක් තියෙන funding rate positive. හරි. එතකොට loan tradersලාට මේ වෙලාවේ loan position වල funding ගෙවන්න වෙනවා loan tradersලාට. එතකොට ඊට පස්සේ ගත්තාම මෙතන මේක OI එක candles එක open interest එක හරි. එතකොට මෙතන OI එක මේකත් මේ අර මෙතන ගත්ත අපි CVD ගත්ත right. එතන හරි මෙතන OI එක හරි. මෙතන එතකොට මේක තමයි ඊළඟට මේ වැදගත්ම දේ මේ OI ඉන්ඩිකේටර් හරිද. එතකොට මෙතන price එකත් මෙහෙම up වෙලා මේ OI එකත් මෙහෙම up වුණොත් ඒ දෙකම up වුණොත් අපිට ගන්න පුළුවන් මාකට් එක බුලිෂ් වීමක් ලෙස ගන්න පුළුවන් ප්‍රයිස් එකයි OI එකයි දෙකම අප් වුණොත් හරි. එතකොට ඊට පස්සේ ප්‍රයිස් එක ඩවුන් වෙලා OI එක අප් වුණොත්. ඒ කියන්නේ ප්‍රයිස් එක ඩවුන් වෙලා
OI එක අප් වුණත් එතන අපිට ගන්න පුළුවන් අලුත් ෂෝට් ට්‍රේඩර්ස්ලා මාකට් එකට එනවා. ඒ කියන්නේ මාකට් එක ෂෝට් කරන ට්‍රේඩර්ස්ලා අලුතෙන් එනවා කියලා අපිට එහෙම අයිඩියා එකක් ගන්න පුළුවන්. රයිට්. එතකොට තුන්වෙනි එක ප්‍රයිස් එක අප් වෙලා. රයිට්. හරි. එතකොට තුන්වෙනි එක ඇවිල්ලා මේ සෝරි. තුන්වෙනි එක ඇවිල්ලා ප්‍රයිස් එකත් මෙහෙම ඩවුන් වෙලා මේකත් ඩවුන් වෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඔහොම වුණාම ඒ කියන්නේ ඔය දෙකම එක පැත්තට ගමන් කරනවා කියන්නේ ලෝන් ට්‍රේඩ්ස් තියෙන ඒවා මේ ලික්විඩේෂන් වුණා වගේ. ඒ කියන්නේ දාලා තියෙන ලෝන් ට්‍රේඩ්ස් ලික්විඩේෂන් වෙන ගතියක් තමයි ඒතකොට තියෙන්නේ. හරි. ඒ කියන්නේ ප්‍රයිස් එක පහළට ඇවිල්ලා OI එකයි දෙකම එකම දිශාවට ආවොත් වෙන්නේ ඒ ලෝන් ලික්විඩේෂන් වගේ එකක් තමයි හඳුන්වන්නේ ලෝන් ට්‍රේඩ් ලික්විඩේෂන්. රයිට්. එතකොට ওই ටික බලපුවාම මෙතන අපිට දැනට තියෙන තත්ත්වෙත් එක්ක පැහැදිලි වෙනකොට OI එක පොඩ්ඩක් රිකවර් වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. මෙතන OI එක මේ පල්ලට ඇවිල්ලා නිකන් පොඩි බුලිෂ් මොමන්ට් එකක් වෙයි මේ ලයින් එකකින් ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා මෙතනින් OI එක රිකවර් වෙන එකක් තමයි තියෙන්නේ. ඕකත් එක්කම මේකත් රිකවර් වුණොත් ප්‍රයිස් එකත් දෙකම එක පැත්තට හැදුනොත් බොහෝ දුරට මාකට් එක යන්න පුළුවන්කමක් තියෙනවා ඊළඟ මේක දක්වා. රයිට්. එතකොට රයිට්. එතකොට මේ මෙතන ඊළඟ තමයි බිඩ් ඇන්ඩ් ආස්ක් ඩෙල්ටා එක. හරිද? එතකොට උතෙන්දී අපිට වෙන්නේ මේ ග්‍රීන් එකෙන් අපිට බයර්ස්ලත් රෙඩ් එකෙන් සෙලර්ස්ලත් අපිට අඳුරා ගන්න හැකියාව තියෙනවා මෙතන බිඩ් ඇන්ඩ් ආස්ක් එකෙන්. හරිද? එතකොට කලින් සෙලර්ස්ලා ඉඳලා තියෙනවා මාකට් එකේ. දැන් ඊට සාපේක්ෂව බයර්ස්ලා ටිකක් ආපහු එන්න පටන් අරන් එකක් තියෙනවා මෙතන මේකෙදි. මෙතනදී පොඩ්ඩක් ඊට සාපේක්ෂව බයර්ස්ලා ටිකක් එන්න ගත්ත ස්වභාවයක් පෙන්වනවා. රයිට්. එතකොට ඉන්ඩිකේටර් එකට අනුව දැන් මෙතන අපි මේක ගත්ත ඉන්ඩිකේටර් දැන් මම කිංක විස්තර කරන්නේ ඒ ඉන්ඩිකේටර් එකට අනුව අපිට මෙතන මෙහෙම දෙයක් තමයි ඒ කියන්නේ ප්‍රයිස් එක බෑරිෂ් වෙනවා CVD එකත් බෑරිෂ් තියෙන්නේ ස්පොට් එකේ මම කියවර ස්පොට් බයි කරා ඒකත් බෑරිෂ් තියෙන්නේ ෆන්ඩින් එක පොසිටිව් වෙලා තියෙනවා එතකොට ලෝන් ක්‍රවුඩඩ් එකක් තියෙනවා ඊට පස්සේ OI එකත් බෑරිෂ් බුලිෂ් අතර හැරීගෙන තියෙනවා බිඩ් ඇන්ඩ් ආස්ක් එකත් බයර්ස්ලා එමින් පවතිනවා මෙතන මාකට් එකේ පැහැදිලි බුලිෂ් එකක් නෙවෙයි පේන්නේ මෙතන. ඒ කියන්නේ දැන් තියෙන මාකට් එකේ මෙතන පැහැදිලි බුලිෂ් එකක් ගන්න අපිට මේ හරියට වගේ එනකොට chance එක තියෙන්න පුළුවන්. එතකොට OI එකත් රිකවර් වෙනවා, ෆන්ඩිනුත් පොසිටිව් වෙලා තියෙන්නේ. ප්‍රයිස් ටර්න් එක මෙතන රෙසිස්ටන්ට් එකෙන් මෙතන රිජෙක්ට් වෙලා මෙතන ඇවිල්ලා මෙතන සපෝට් එක ගොඩාක් දුරට ගන්න ඉඩකඩක් තියෙනවා මෙතන ප්‍රයිස් එක. රයිට්. එතකොට ඔච්චරයි දැන්ට මේ BTC එකේ දැනට මේ තියෙන ටික ගැන ලොකු අයිඩියා එකක් දෙන්න ගැන ඇනලයිස් එක සම්බන්ධව තියෙන්නේ. එහෙනම් හැමෝටම ජය වේවා. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.